හර්ෂ අපේ දිස්ත්‍රික් රෑන්ක් එක 137. හරි. හැමෝටම සුබ දහවලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඇත්තටම වැඩ කරේ නෑ. වැඩ කරේ නැති හින්දා තමයි මට රෑන්ක් එක 134 වෙලා තියෙන්නේ. මම පළවෙනි මාස 3 යාළුවොත් එක්ක දැන් O level result එක ආවට පස්සේ මම යාළුවොත් එක්ක ගියා රත්නපුරේ. රත්නපුරේ ගියේ මැත්ස් කරන්න. හරිද? මැත්ස් කරන්න ගියේ ලොකු කමඩ රැල්ලට ලැහැත්තිලා මැත්ස් කරන්න ගියා. මැත්ස් කරන්න ගිහිල්ලා යාන්ත්‍රික විද්‍යාව වගේ පාඩම් කරනකොට තමයි මට තේරුනේ මොකද්ද විෂය කියලා. හරිද? ඊට පස්සේ තමයි මේ මම සර් ගාවට මේ සර් ගැන දැනගෙන නෙමෙයි සර් ගාවට ආවේ. යාළුවෙක් එක තමයි සර් ගාවට ආවේ. යාළුවා නෑ. යාළුවා ලොවෙත් නෑ. හරිද? යාළුවා නැති වුණා. නැති වුණා කියන්නේ එයා ඇත්තට මට වැඩිය වැඩ කරපු එක්කෙනෙක්. සෑහෙන වැඩ කරපු එක්කෙනෙක්. එයා නොමග ගිහිල්ලා අන්තිමට හරිද? හරි. මේ ඒකෙදි මම හිතුවා ඔක වෙයි කියලා. හරි. අපි ඉපදෙනකොට ගේන හැකියාවක් තියෙනවනේ. සාමාන්‍යයෙන් ඔය අර ළමයින්ගේ පන්ති බෙදනවනේ. ඒ කියන්නේ පුළුවන් ළමයි බැරි ළමයි කියලා. ඒ තිබ්බ හැකියාවෙන් තමයි මේ මම රෑන්ක් එක දැම්මේ. රෑන්ක් එක දැම්මේ කියන්නේ රෑන්ක් එක ආවේ. ඇත්තට මම හිතුවේ නෑ මේ 137වත් තියෙයි කියලා. මේ එච්චරට වැඩ කරේ නෑ මම. මේ අන්තිමට රිසල්ට් එක ආපුවාම තමයි තේරෙන්නේ ඇත්තටම මේ පසුතැවීමක් ඇති වෙනවා මේ රිසල්ට් එක මදි වුණාම. ඒකින්ද ඉතින් සාරාංශයක් විදිහට කියන්න තින්නේ ඔක්කොම පුළුවන් උපරිමයෙන් තමන්ගේ පුළුවන් උපරිමයෙන්ම වැඩ කරන්න. වැඩ කරොත් තමයි රෑන්ක් එකක් දාන්න පුළුවන්. තමන්ට කැමති කැම්පස් එකක් තෝරගන්න පුළුවන්. හරි කාගෙන්වත් ප්‍රශ්නයක් නැතුව තමන්ට කැමති ඩිග්‍රියක් තෝරගෙන තමන්ගේ පාත් එක හදාගන්න පුළුවන්. ඉතින් අන්තිමට කියන්නේ වැඩ කරන්න කියලා තමයි වැඩ කරන්න.